ඔයාලා ඇත්තටම ඔය මොටිවේෂන් කියන එක බිලීව් විශ්වාස කරනවද? මොටිවේෂන් එකක් කියලා එකක් තේරෙනවා කියලා දන්නවද? ඔයාලා මේ කෝස් එක කරන්න එන්නේ ඇත්තටම මොටිවේට් වෙලාද? ෂුවර්ද? නෝ. ප්‍රමෝදයා කියනවා නැහැ කියලා. ගෙදරින් කියනවා රයිට් නැත්තම් මොකක් හරි ජොබ් එකක් කරන්න එපා අනාගතේනේ ලොකු වෙලා යන්න පාත් එකක් තියෙනවා. ඔයා දන්නවද පුතා? මොකද මමත් ඔයාලගේ බෝට්ටුවේ කෙනෙක්. මම මගේ කතාව මම ඔයාලට කියලා දී මම ගිය අපේ ගමේ ඉස්කෝලේට අකරගම ගුණදාස කනිෂ්ඨ විද්‍යාලය කියලා 1996 මම ශිෂ්‍යත්ව විභාග ලිව්වේ. ඒතර මට හම්බුණා chance එකක් හිතා ගන්න බැරි විදියට මට කොළඹ ආනන්ද ඉස්කෝලේට යන්න ආනන්ද කොලෙජ් එකට යන්න ඇතුළත් වෙන්න හම්බුණා. ඉතින් මම ඉස්කෝලේ හොස්ටල් එකේ තමයි හැදුනේ වැඩුනේ. ඇත්තට මම මේ ඉගෙන ගන්නවා කියලා ඔළුවේ තියන් ආපු පොරක් නෙමෙයි. මම ඉස්කෝලේ යන කාලෙත් ඇත්තටම ඒ කාලේ මෙහෙම ආනන්දයට ගියා මම ශිෂ්‍යත්ව වුණා කියලා ඒකෙන් මට කිසි මොටිවේෂන් එකක් නැහැ. ඔයාලා දන්නවද මම ඇයි එහෙම ඉගෙන ගත්තේ කියලා? මම එහෙම try කරේ. මාව ඉන්ස්පයර් කරපු එකම එක දෙයයි තිබ්බේ. ඒ තමා අපේ ගෙදර තිබ්බ අගහිඟකම්. මගේ තාත්තා නිගම ස්පිරිතාලේ සුළු සේවකේ, අම්මා ග්‍රාමීය බැංකුවක වැඩ කළේ. එතකොට එහෙම පරිසරයක් තිබ්බේ. එතකොට ඔහොම එනකොට ඔන්න ඔක තමයි මොටිවේෂන් එක. දැන් කරන්න දෙයක් නැහැ නේ. දැන් මේ ආසාවටද ඉගෙන ගන්නෙ. ආසාවට නෙමෙයි ඉගෙන ගන්නෙ. මොකද්ද? මොටිවේෂන් එකක් එනවා. මගේ අම්මයි තාත්තයි දුක් මහන්සියලා මට උගන්වනවා. රයිට්. ඒගොල්ලා මේ ඉන්න සමාජයෙන් කොහොම හරි උඩට ගෙනියන්න ඕන කියන මොටිවේෂන්. නැතුව මං ආසාවෙන්වත් මං කැමැත්තෙන්වත් නෙමෙයි. මට මතකයි මං O level කරන කාලේ හොස්ටල් එකේ හිටියේ. පාඩම් කරනවා රෑලි වෙනකම්. ඇයි මට දුක හිතෙන්නේ මම අම්මයි තාත්තයි දුක විඳිනවා. ඒ දෙන්න මම මේක ඉගෙන ගත්තේ නැතුනොත් ඒ දෙන්න පව්. ඒ දෙන්න මහන්සි වෙලා මොකද අපේ මගේ අයියලා දෙන්න ඉගෙන ගත්තේ නැහැ. මේ මම විතරයි ඉගෙන ගත්තේ එකම එක මේ පවුලේ. ඉගෙන ගන්න එකම එක. ඒ නිසා මං අම්මටයි තාත්තටයි මේ සාධාරණ ඉෂ්ට කරන්න ඕන කියන එක තමයි මගේ අදහස තිබ්බේ. ඒක තමයි මගේ මොටිවේෂන් එක. මම මේ මාර එහෙම කට්ටක් කෑවා. ඒ ලෙවල් කරද්දිත් එහෙමයි. අර ඔයාලා වගේ තමයි. එංග ඇතුලෙන් එන්නේ මම විභාගේ පාස් වෙලා මම ලොකුවට නෑ. මාව මොටිවේට් කරේ මගේ මොටිවේෂන් ෆැක්ටර් උනේ අම්මයි තාත්තයි සහ අනිත් එක දුප්පත්කම. අපි දැක්කා ලොකු සමාජයේ ඉහළ සමාජයේ ළමයින්ට හිතූ දේවල් හම්බ වෙනවා හිතූ දේවල් ගන්න පුළුවන්. හැබැයි මට මතකයි ඒ දවස්වල මගේ අම්මා මාව බලන් ආපුවම රුපියල් 20යි දීලා යන්නේ මාසෙටම. හොස්ටල් එකේ ගෙනින්න හොස්ටලෙන් කන්න බොන්න තේක පවා දෙනවා. ඒ මොටිවේෂන් එකේ තිබ්බා. නැතුව මේ මට ඉගෙන ගන්න ඕනේ අම්මා මගේ දක්ෂතාවය ඒ මොනවත් නෙමෙයි. තිබ්බෙම ඕක. කාර්ය බස් වල ඇති වෙන්න අර අන්තිමට මම කෝච්චියේ වැඩට ගියා. කෝච්චිය යනකොට අර එක කෑල්ලක් දොරේ මෙහෙම අල්ලගෙන අනිත් එකේ තියා යන්නේ එහා පැත්තේ පෙට්ටිය පොඩි තියෙන වතුර ටැංකියක්. ඕකට තමයි කකුල තියා යන්නේ. ඒ තරම් කටු කාලා තියෙනවා. වනවාසල බෝඩින් වල ඉන්න කාලේ මම කෝච්චියේ තමයි මරදාන්ට යන්නේ අපේ ඉස්කෝලේ. that's called motivation. දැන් ඔයාලා මෙතනදී ඔයාලා මේ මම දන්නවා මේ ඉගෙන ගන්නේ නෑ මේ වල මේ කම්මැලිකම ඔහොම ඉන්නවා. හැබැයි අන්න එහෙම මොටිවේෂන් එකක් තියාගන්න. ඒ මොටිවේෂන් එක ඇති ඔයාව හොඳ තැනකට ගෙනියන්න. අදට මම කියන්නේ ඔයාලට අර ඉගෙන ගන්නම කියලා ආශාවක් එන්නේ නැත්නම් අඩුම ගානේ ඒක හැරී හිතන්න.